මේ දිනවල රටම කතා කරන රටම විමසන විශේෂයෙන් සෝෂල් මීඩියා වල ඉන්න බොහෝ දෙනෙක් දැකපු අහපු හඬක් හොයාගෙන අපි ආව හතර කෝරළේට. ඒ අපි සංගීතවේදී විමල්ජිත් දොඹගහවත්ත මහත්මයා හමුවන්න. එහෙම කිව්වහම සමහරව දන්නේ නැහැ. ඔය රූපවාහිනී නරඹපු අය සකිතන්ද එලියස් සබඳ පබිලිස් වගේ නාට්‍ය බැලුවා නම් අන්න එතන ඒ සංගීත මැවුම් කරුවා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම නරිබුරති ජයසිරිට පිස්සු ඒකා සාක්කුවේ ඒ වගේම සුදුවලහා හිරෙන් පණි වගේ වේදිකා නාට්‍ය වලත් අපිට දුන්නු ගීත කලාව දුන්නේ ඔහුයි. ඉතින් අද ඉන්නවා අපිත් එක්ක අයිබන් මාස්ටර්. අයිබන් බොහොම අයිබන්. බොහොම අයිබන්. කියන්නකෝ මේ දැන් මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහ කරනවා. යට වෙලා ඉඳලා එකපාරම මතක් වෙන්න පටන් ගතියයි කට්ටියට. ඒ කියන්නේ ගොඩක් ඉතින් මම නිහඬවම හිටියේ ඉතින් ඔය වේදිකා නාට්‍යවල චිත්‍රපටවල ටෙලිනාම වල ඉතින් වැඩ කළා මම ආර්ට් ඩිරෙක්ටර්නේ චිත්‍රපට සහ ටෙලිනාම වල ඉතින් අර ඒවත් එක්ක ඊට පස්සේ තමයි මියුසික් වලට බැස්සේ මම පස්සේ නිර්මාණය කරා ගීත රාශියක්ම ඔය ජනප්‍රියම ගීත රාශියක් ඊට පස්සේ මේ මෑතකදී මේ තමයි ඔය සින්දු ටික මේ මිරාන් මල්ලිගේ ස්ටුඩියෝ එක ඇවිල්ලා අපි අර මේ කවුද අපි දිලිප් මල්ලි කැමරා කියන්නේ එයා මට හම්බුනේ මායාවී ටෙලිග්‍රාම එක මේ ෂූට් කරද්දි තමයි මේ මල්ලි කැමරාමන් කෙනෙක්. එයා කිව්වා අයියෝ ඔහොම හරියන්නේ නැහැ මේ අපි එක්කවෙලව සින්දු ටික කරමු කියලා මේ පස්සේ ගාලා ඊට පස්සේ අපි මිරාන් මල්ලිගේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා තමයි අපි සින්දු ටික මේ පටිගත කරන්න පටන් ගත්තා. ඇත්තටම මිතුරුනි මේ අපි දන්න ජනප්‍රිය ගීත රසක ගීපද රචකයා තනු නිර්මාපකයා සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඔහුයි. හැබැයි තාමත් නිහඬයි. අන්න ඒ මතකයේ ටිකක් ආවර්ජනය කරන්නත් ඊළඟට ඔහුගේ පරාසය කතා කරන්නත් හොඳම අවස්ථාවක් මේ. ගීතයක් අහලා මෙමු අපි එහෙනම්. ඔව් අපි පැරණි ගීතයකින් පටන් ගමු නේද? පැරණි ගීතයකින් පටන් ගමු. මොකද මගේ අර ගොඩක් මං පැදුරු සාජ්‍ය හෙබර්ට් රන්දිස් පීරිස් මහත්මයාත් එක්ක තමයි පැදුරු රාජ්‍ය පටන් ගත්තේ. ඊට පස්සේ සරත් දල්ලිස් මහත්මයාත් එක්ක පැදුරු සාජ්‍ය පටන් ගත්තා. ඊට පස්සේ මම තනියම පටන් ගත්තා. ඉතින් අපි මේ පැදුරු සාජ්‍ය වල කියන්නේ මල්ලි පැරණිම ගීත අපිට හිතට වදින ගීත තමයි කියන්නේ. ඉතින් දැන් මේ දවස්වල මගේ අලුත් සින්දු ටිකක් ජනප්‍රිය වෙලා යන හින්දා අපි පැදුරු සාජ්‍ය සින්දුවකින් පටන් ගමු. තෝරගන්නවා නේ කුරුළු බැද්ද චිත්‍රපටයේ ගීතය. අරුණ උදේ පිපුණු මලසේ කියන ගීතය. ඇත්තටම මේ කරුණාරත්න අබේසේකර මේ ගීතය ලියනවා ආර් මුතුසාමි. නැත්නම් රාමයා මුතුසාමි ඉස්සෙල්ලම අර ආලේහි බෙන්දී ගීතේ ගායනා කරමින් කිය ගුවන්විදුලි ගායකයා ජේ මිල්ටන් පෙරා. ඉස්සෙල්ලම චිත්‍රපට ගීතයක් ගයන්න කැඳවන්නේ මේ චිත්‍රපටයට. ඒතර ඔහු ගායනා කළ පළමු චිත්‍රපට ගීතය ගෙදරදී දකින ඉරියව් ටික තමයි උදෑසන. ඒ කියන්නේ මේ කරුණාරත්න කරුවයි අපි කියන්නේ කරුවයියා লীලා තියෙන්නේ ඒ කියන්නේ මේ සැබෑ කාන්තා චරිතය. ඒ කියන්නේ බිරිඳකගේ සැබෑ චරිතය තමයි ලියලා තියෙන්නේ ඒ කාලේ. ඒ දැන් නැහැ ඉතින්. වර්තමානයේ ඉතින් මේ වගේ දේවල් නෑ. ලිඳින් වතුර ගේන්න යන ලියක් අපිට දකින්න බොහොම කලාතුරකින්. ලියක් හිටියත් කලයක් නෑ. එහෙම එක්කුත් තියෙනවා. ඔව්. කලෙත් තිබුණ ලියක් එක්ක ගත කරපු ජීවිතයක. ඒ කියන්නේ සුන්දර උදෑසනක යහුසුලුව කඩෙස්සරව වැඩ කරන ගැමිලියක් නැත්නම් ගෘහණියක් පතිනියක් බිරින්දෑ කෙනෙක් අම්මා කෙනෙක්ගේ ඉරියව් විලාසය අපි එහෙමනම් අහමු මේ කුරුළු බැද්ද ළඟ නැවතුම. අරුණ උදේ පිපුණු මලසේ පිබිද මැලිකම් දුරලලා මුහුණ දොවලා මිදුල පිසලා දිගුරු කුල දෙවි නැමදලා ගමන නාලිය වැනිය පිය නගාලින්ද වෙත දියට යයි ලිපෙහි ගිනි දලු ලෙසට යුසුල් ඇගේ ඉරියව් කඩිසරයි අරුණ උදේ පිපුණු මලසේ පිබිද මැලිකම් දුරලලා
මේලිය සියලු තැන් හිම රකින්නවා පිනට දහමට කැමති ඇයි ගමෙහි සඳමින් දිලෙනවා අරුණ උදේ පිපුණු මලසේ පිබිද මැලිකම් දුරලලා වවයි මල්වතු වියයි පොල්ලතු ගොතයි බීරලු හැඩදමා කොටයි වීටික පලයි දරගොඩ උයා දෙන්නෙත් ඇතමා අරුණ උදය පිපුණු මලසේ පිබිද මැලිකම් දුරලලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා දෙගුරු කුල දෙවි නැමදලා දෙගුරු කුල දෙවි නැමදලා ගුවන්විදුලියේ කොටස් වශයෙන් ප්‍රචාරය වුණු නාට්‍ය තිබ්බනේ. ඒතකොට ඒ ප්‍රචාරය වුණු නාට්‍ය වලින් ඉස්සෙල්ලාම චිත්‍රපටයකට ගත්තු චිත්‍රපටය තමයි මේ කුරුළු බැද්ද. කුරුළු බැද්ද. ඒකට ඔන්න මේ විදිහට කොටස් වශයෙන් ප්‍රචාර වුණු නාට්‍යයක් ඉස්සෙල්ලාම චිත්‍රපටයකට ගත්තේ කුරුළු බැද්දේ. ඉතින් කුරුළු බැද්දේ ගීතේ ගයන්න යනකොට දැන් මේ ඔබම මේ සර්පිනා වාදනය කරද්දී අපිට එහා පැත්තෙන් තාල තරංග දුන්නා ඩෝල් කියරගෙන. ඒ තරිඳු දර්ශන. ඒ කියන්නේ තරිඳු මට දැන් මල්ලි කියන්නත් පුළුවන් පුතා කියන්න පුළුවන් මේ මෙයාගේ තාත්තා මගේ හොඳම යාළුවෙක් සහ මගේ ඉස්සර අපි පොඩි බෑන්ඩ් එකක් තිබ්බා විතර කෑගල්ල සම්බන්ධ කොඩින් රාජලා මෙයාගේ තාත්තා තමයි තබ්ලා ගෑවි මගේ ඒ කාලේ පැදුරු සාජ්ජේ මාමනේ ඔව් ඒක තමයි අර වැරදි තොරතුරු දීලා ඒකයි වැරදි තොරතුරු දීලා අර ඒකයි කේස් එක තමයි නෑ හරි මොකද මේ ඇත්තටම දැන් මේ අර ස්වභාවිත රසය මෙතන තියෙනවනේ නේ. දැන් අපිට දැන් කොච්චර අලුත් සංගීත භාණ්ඩ ආවා වුණත් අර කකුලට දෙන සංගීතයෙන් ඔබට කියලා දැන් මේ වගේ අර ගමේ තියෙන රිද්මය දැනෙනකොට එතන තියෙනවා අමුතු ජීවයක්. දැන් යන්නේ අපි අර මේ ගීත කලාවේ ආරම්භයට නේ. ග්‍රැමෆෝන් යුගය. ග්‍රැමෆෝන් යුගයට යනකොට දැන් ඔය 35 වගේ වසරකවල ආරම්භයේදී පටන් ගත්තු ගීත කලාව ගුවන්විදුලිය අර ඕලු පිපිලා විලලෙල දෙනවා ගීතේ පටිගත කරන තුරු 47 ආවා ලස්සන තැටි ටිකක් අපිට නේ එච්.එම්. විලියබලෙන් එහෙම ඇහුවා අපි ගීත පෙළ. අන්න ඒ කාලේ විශේෂයෙන් මේ අන්‍ය ආගමික අය තම අපේ බුදු බැති ගීත ගයන්න පටන් ගත්තා. ගොඩක් කියන්නේ බිග් මාස්ටර් කියන්නේ පටන් ගත්තාම බිග් මාස්ටර් ඒ.එම්. රාජ් අහමඩ් මොහිදීන් ඒ.එම්. රාජ් ඒ.ජේ කරීම් නේ ඊළඟට ඊට පස්සේ ආපුවාම දැන් අර දක්ෂිණ ගායක එම් රාජා ජමුනා රාණි ජික්කි නේ මේ වගේ කට්ටියකුත් වෙනම හිටියා. එතකොට ඒ ගීත කලාව ළඟ අපි අර නිවැරදි බස්වහර උච්චාරණය නොවුනත් අපේ කට්ටිය ඒ ගීත වැළඳ ගත්තා. මොකද ඒ ගීතවල දුන්නේ බොහෝ දුරට මේ බෞද්ධ පණිවිඩයක්. නැත්නම් ජාතිකානුරාගයක්, පරිසර සිරියක් නේ. ඒ වගේ ගීතනේ වැඩිපුර තිබ්බේ. ඔව් අනිත් එක මල්ලි මෙහෙම දැන් ඒකේ වටින්නේ මේ අන්‍යාගමික කෙනෙක් මේ බෞද්ධ ගී ගායනා කරපු එක හරියටම ගායනා කරපු එක ඒකයි වටින්නේ. දැන් සමහරුන්ට නම් ඔය ගීත ගායනා කරා කියලා ඒ ආගමික බැතිගතුන්ගෙන් විරෝධ ආපු අවස්ථාවක් තියෙනවා නේ. තියෙනවා. දැන් මේ ගීතේ විශේෂයෙන් අපි දැක්කා ඔබතුමා මේ අර සෝෂල් මීඩියා වලදී ගායනා කළා තුන මීට පෙර. ඒතොර ඒ රිද්මේ ටිකක් වෙනස් කරගන්නවා දැන් අර පැදුරු සාජ්‍යයේ උචිත විදිහට නේ. අර මුල් ගීතයත් එක්ක ටිකක් වෙනස් වෙනවා. හැබැයි ඒක අමුතු රසයක් තියෙනවා නේ. තිලෝනා සෑසි මුනි ගෞතම ස්වාමී ලෝබල්නා සඳේ මෙතපා පිනති ජනතා සටින් ගොල්ලන්ටනේ බලන්නේ. ඔව් හැමදාම උදෑසන බලනවා කියනවා. ඊට පස්සේ තමයි මේ ශ්‍රී ලංකාවේ කතන්දරේ උදාහරණයක් දැක්කේ. ඊට පස්සේ තමයි මේ ගීතේ ලියපු කෙනා නම් ඒ එක වානුවේ දැන් අර දැන් ඔය මේ මුල් යුගයේ ගීත ලියපු අය ගැන හරියට ඔය තැටිවල සඳහන් වෙලා නැහැ. දැන් ඔය යුඩි මාස්ටර් එහෙම ලිව්ව ගීතක තිබුණා ඒ කාලේ. ඒ වගේ අතීතයක් අපිට තිබුණා. මොකද ඔය 40 අග වෙනකොට තමයි ගීපද රචකයෝ ගැන වැඩිපුර සඳහන් වෙන්න පටන් ගත්තේ. ඒ වුණත් ගායකයාගේ නම සඳහන් වෙනවා තැටියේ. ඔව් ඔය තැටියේ සඳහන් වෙනවා. නේද? එමනම් අහමු අර රිද්මේ හිතේ තියාගෙන මාස්ටර් එක එකතු වෙලා යපි.
තිලුණා සැසි මුනි ගෞතම සාමි ලොව බලනා සමයි මෙතපා ලොව බලනා සඳෙහි පිනති ජනතා සසරින් ගොඩලන්තා තිලුණා සැසි මුනි ගෞතම ස්වාමී ලෝ බලනා සඳෙහි මෙතපා ලෝ බලනා සඳෙහි ලංකා ශ්‍රී දිසි කැලණිපුරේහි මැණික් පුටුව හා මිනි පළඟෙහි ලංකා ශ්‍රී දිසි කැලණිපුරේහි මැණික් පුටුව හා මිනි පළඟෙහි අයිතිය ගන්ටා යුදයට පත්නු චුල්ලෝ දරහා මහෝදරා දින්ගේ තිලුණා සැසි මුනි ගෞතම ස්වාමී ලෝ බලනා සඳෙහි වෛරසී මුනි දැකලා සනිනා දිස්වේ ගුවන්නේ රස්මි විදාලා වෛරසී මුනි දැකලා සනිනා දිස්වේ ගුවන්නේ රස්මි විදාලා සාන්ත ධර්මේ දෙසුවසනෙහි ගවරේ සිඳලා නිත් පැහැනාද කළා තිලුණා සැසි මුනි ගෞතම ස්වාමී ලොව බලනා සඳෙහි සුමන සමන් දෙවි පැහැදිය කල්හි කළ ආරාධන පිළිගෙන තොසුවී සුමන සමන් දෙවි පැහැදිය කල්හි කළ ආරාධන පිළිගෙන තොසුවී සමන්ගිරේහි තැබු සිරිපාදේ සුවදා මාලා පුදමුව සැමයෙක් වී තිලුණා සැසි මුනි ගෞතම ස්වාමී ලෝ බලනා සඳෙහි මිතපා ලෝ බලනා සඳෙහි පිනති ජනතා සසරින් ගොඩලන්තා තිලුණා සැසි මුනි ගෞතම ස්වාමී ලොව බලනා සඳෙහි මිතපා ලොව බලනා සඳෙහි බුදුරජුන්ගේ දෙවෙනි ලංකා ගමන නේ දැන් ඉස්සෙල්ලාම මයංගනේට ආවට පස්සේ මේ නාගදීපෙට ආවේ මේ චූලෝදර මහෝදර දෙදෙනාගේ අර මණික් පුටුව වෙනුවෙන් දැන් ඊට පස්සේ මේ මණික් පුටුව අරගෙන ගිහලා අපි මයංගනේ චෛත්‍යය හදනවා වගේම ආරාධනාවකුත් වෙනවනේ සුමන සමන් දෙවියන්ගේ ඒ ඉසව්ව දෙන්න කියලා නේ. ඒ ආව ගමන් තමයි ඉතින් සුමන සමන් දෙවියන්ගේ වැයකියට ගිහිල්ලා අපි පාද ලාංඡනේ තියලා යන්නේ. ඒ කතාව තමයි කිව්වේ ගීතේ. විමල්ජිත් දොඹගහ වත්ත අපේ මාස්ටර්. දැන් අර මේ රටක් අඳුන ගන්න පුංචි තිරේ ඔස්සේ රූපවාහිනියෙන් අපි දැක්කනේ ටෙලි නාට්‍ය කලාව ඔබගේ. මේ ආරම්භය ලබා ගත්තේ කොහොමද? ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් ඉස්සල්ලාම මේ මම ගමේ ඉන්නකොට ගමේ ඉඳලා කොළඹ ඇවිල්ලා ඉස්සල්ලාම වේදිකා නාට්‍ය සහ මම ඉගෙන ගත්තේ මේ වේදිකා නාට්‍ය හරං කලාවද ඉස්සල්ලා ඉගෙන ගත්තේ. සොලොන් පුස්සේ සර් තමයි මගේ ගුරුනාසේ සොලොන් සර්.
ඊට පස්සේ එතන අපි සම්බන්ධලා ඉන්නකොට මට හම්බුණා සොමි අයියා. සොමිරත් නායක. සොමි අයියා හම්බුලා. සොමි අයියා කරා යසමකරු කියලා වේදිකා නාට්‍යයක්. ට්‍රාන්ස්ලකුණු එහෙම කරේ යානේ. ඒ යසමකරු එකේ මම තමයි වේදිකා පරිපාලක. සමංගගේ පොඩි බිරකාරයෙක් කැට් කර චරිතයක් කරා. ඉතින් එතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ සොමයාගේ ෆිල්ම්ස් වල හිතට දුක නැති මිනිහා ඒව තමයි ඊට පස්සේ තමයි මට මෑත කාලේ සරත් කොතලාවල හම්බුනේ. සරාගේ නාට්‍ය හැම එකකම මේ මම තමයි මියුසික් ඩිරෙක්ටර් සින්දු ලියුවේ මම. දැන් ගීත කලාවේ තමුතු මේකක් තියෙනවා. දැන් අපි කියන්නේ පද පෙරලියක් තියෙනවා. දැන් අපි අර දන්නා මේ එලි සමයේ තියලා රකින්න ගීත කලාවක් ඔබ ගාව තියෙනවා. එක ළඟ ලියගෙන වචන කලාවක් තියෙනවා. දැන් ඊ ආభాෂය අලුත් ගීත කලාවක් දෙන්න ගත්තු ඒ පරීක්ෂණය මොකද්ද? ඒ කියන්නේ මම මෙහෙමයි ඉතින් මම ගමේ මිනිහනේ. මම දරණී ගල අංගෙට එහෙම ගෙන්න මේ දැන් නම් හද්දා පිටිසර කියන්න බෑ. දැන් නිකන් සද්දා පිටිසර වගේ දැන් අපේ ගම් ඒ කාලේ හරියම නිකන් හුලගත් හරි පිරිසිදුනේ කාලේ. සුළඟ ඇලදොල ඔය ඔක්කොම ගහ ගොල ඔක්කොම හරි පිරිසිදුයි. මේ රාටික පවා පිරිසිදුනේ කාලේ. හරි. ඉතින් ඒකකොට දැන් නැහැ. ඉතින් ඒ කාලේ අපි වින්ද මේ දේවල්. ඒ කියන්නේ මේ මම වැඩ එකක් කියන්නම් ඔය ජනගී කියලා කියනවනේ. ජනගී කියලා ගම අපේ හිටියා දයානන්ද මාමා කියලා මේ මාමා කෙනෙක්. එයා අලි බලන්නේ. ඒ අලියා කොටය ඇදලා මේ ඊට පස්සේ මේ එයා මේ නාලා හරි මේ ඇවිල්ලා එයා දැන් අපේ ගම කෙරවල පාලම් දෙකක් තියෙනවා. මේ දෙපැත්තේ. දැන් අර අලියා පිටේ නැගලා අලියා යන්නේ නැහැ කවියක් කියනකම්. ඒ අලියා පුරුදු වෙලා තින්නේ එහෙම. එයා කවියක් කියන තමයි නැගිටින්නේ. කවියක් නැගිටලා අර නැගලා ඉඳ ගන්නවා. ඉඳගත්තට යන්නේ නැහැ. කවියක් කියන්න ඕනේ. දැන් දයානන්ද මාමා එහෙම කවිකාරයෙක් නෙවෙයි. අහලා තියෙන එකක් තමයි කියන්නේ. කියන්නේ මේ මොකද මේ මට මතක නැහැ කවිය. උඹ පෙම්බර තමිලි පාට රූපය මට ලැබුණු දාට පානපත්තුනේ කුරුවාට ගෙදර එළිය වැටෙයිරට බිග් මාසිකේ හින්දුවක් තියෙන පානපත්තු නගටවන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ඔන්න බලන්න ගීතය කවිය කරන්න පුළුවන්. කවිය කියන්න පුළුවන්. ඒ කියන්නේ කවිය ගීතය වෙලා තියෙන අවස්ථා තියෙන නිසා. නේ. ඒතර දැන් අපි ඇත්තටම සකිසඳ එලියස් සබද ඔබිලිස් කොහොමද ආවේ? ඒ කියන්නේ මම ටෙලිවිවාතනේ ඉඳලා එතන මම සේවය කරේ ඒකේ ටෙලිවිවාතනේ. ඊට පස්සේ තමයි ජෝ මහත්තයා හම්බෙන්නේ. ජෝ මහත්තයා ඉස්ලාම කරේ තාංච් කියලා ටෙලිලාම එකක්. ඊට පස්සේ අපි සම්බන්ධ වෙලා මම ජෝ මහත්තයාලා ගෙදර හිටියේ ප්‍රොඩක්ෂන් කරලා. ඊට පස්සේ තමයි මේ දා රාජපක්ෂ කියලා අපේ චිත්‍ර ඇන්ද දායයක තිබුණා පියාසර කියලා ලංකාදීපේ අර කෙටි නාට්‍ය කෙටි අර ඒ කියන්නේ තීරු පියාසර කියන එක තමයි එලියස් කියන එක ලිව්වේ එලියස්. දැන් ඔගේ හොඳ කතන්දරයක් දැන් මේ දැන් මනෝයනේ ඇඩ් කරන්නේ. දැන් මනෝයයට දුන්නා ඒ අර කොළ ටික. පත්තරේ තියෙන කොළ ටික දුන්නා මේක බලන්න කියලා කොහොම හරි මනෝයයක නැති කරගෙන. ඊට පස්සේ කොහොම හරි මේ පුස්තකාලේ ගිහිල්ලා ඒ වගේ කියලා මම ඉතින් හොයාගත්ත කොහොම හරි. ඊට පස්සේ අන්තිමට හොයාගන්න බැරුව අඟුරුවැල්ලේ පන්සලක හාමුදුරුවෙක් ළඟ ලංකාදීප පත්‍ර තියෙනවා කියලා ගිහිල්ලා කපලා හදලා තමයි ඔය එලියස් ටික ලිව්වේ. ඒ කියන්නේ ජෝ මහත්තයාම එලියස් අපි දෙන්න තමයි ලිව්වේ මේ ජෝ මහත්තයාත් එක්ක එක වෙලා තමයි ඒක ලිව්වේ දෙකම පබ්ලිෂ් දෙකම. රූගත කිරීම කලේ කලේ. රූගත කිරීම කලේ ඔය පාදුක්ක බුලත් සිංහල ඊට පස්සේ අනිත් පැත්තේ එලියස් මේ පබ්ලිෂ් කරේ කළුතර පැත්තේ. දැන් මට කියනකොට මේ සිංහයෝ කොටි දසදහසක් මරුණාට අලියට ගණන් නැහැ කියලා තමයි මුල් කාලේ කිව්වේ. ඇයි එහෙම ලිව්වේ? එතකොට දැන් මම මේ ඒ කියන්නේ ඔක දැන් අපි ඒ කියන්නේ දැන් හංගන දෙයක් නැහැ නේ. මම ජනතාව මිත්‍රයෙන්ට සම්බන්ධ වෙලා මගේ වැරද්ද තමයි රාජ්‍ය නාට්‍ය නිෂ්පාදනය කිරීම. කොහමද මම ඇතුලේ හිටියේ. කියන්නේ අපි දුව හම්බෙලා එක්කන් එනකොට තමයි මම ගත්තේ. අවුරුදු 5ක් විතර ඇතුලේ හිටියා. එතකොට අපි පුණ්ඩුත්තාවර කඳුරු වල තමයි ඔක පටන් ගත්තේ. නෑ රැඳුම් කඳුරු වල. ඊට පස්සේ ආනන්ද විරසිකර සර් ඇවිල්ලා අපි පුනරුත්ථාපනය කරන්නේ. ඊට පස්සේ අපෙන් තමයි ප්‍රේමදාස මහත්තයා යන ගංගුදාවල අපේ තමයි පුනරුත්ථාපනය තමයි ඔක්කොම නැටුම් මියුසික් ඔක්කොම කරේ ඒකෙන්. එතකොට කොහොම හරි මේ ආනන්ද විරසිකර මහත්තයා ඉන්නකොට කිව්වා මේ ඔය සින්දුව කියන්නේ නම් හැබැයි මේ අලියා කියන එක කියන්න එපා කිව්වා.
අලියට ගානක් නැහැ කියලා කියන්න එපා. ඉතින් මාට ඉතින් අහන්න බෑනේ අපි ගන්න. ඊට පස්සේ සිංහය කොටි දාස් ගානක් මරුණට අලියට ගානක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඉතින් ඔක්කොම ඉතින් අවුල් දැන් කිව්වනේ මම. ඊට පස්සේ කොහොම හරි මේ ආනන්ද මහත්තයාට කියලා තියෙනවා අර ළමයා එවන්න මගේ වේදිකාවල හැම වේදිකාවකම යවන්න කියලා තියෙනවා. ඊට පස්සේ දැන් මම ගිහිල්ලා මම අර ඇඳන්ගේ කොස්ටියුම් දාගෙන ඉන්නේ ඔඩියන්ස් එකේ ඉඳලා. ඇවිල්ලා පොඩි කතන්දරයකට කියලා ආවේ මේ ගරු ජනාධිපතිතුමා ඉන්නවා. අපි තුමාට අපි ගරු කරනවා. ඒකින් දැන් පුතාපෙන් ඉන්නේ ඉතින් බයලා ගන්න එපා. කාලා ඊට පස්සේ මම සින්දු කියනවා. අන්තිමට දැන් සිංහය කොටේ දාස් ගානක් උමරුණට අලියට ගානක් නැහැ. ප්‍රේමදාස මහත්තයා එනවා. ඒ පුතා කියපු ඉස්සර හිටපු අලිය නෙමෙයි මේ කියලා තමයි එයා කතාව පටන් ගන්නේ. ඒ ප්‍රවේශය අරන් දුන්නා. දැන් හැබැයි ඒ ගීතය දැන් අපි දන්නවා ඔබතුමාගේ කියවනවා. ඊට පස්සේ අපි මේ වෙන ගායකයෙක් ගායනා. ඔව් අපි දීපාල් මගේ යාළුවා ඉතින් දීපාල් එක කියාගෙන ගියා. දැන් ඒතර අන්න එක තමයි. මේ වගේ මේ අතීතයේ තියෙන ගොඩක් තමන්ගේ ගීත දැන් අර වෙනත් අයින් හරිනවා. අපි ගීතයක් අහමු. ඔව්. පරණ ගීතයක් දැන් යන්නේ මේ මොකද්ද සත්සතිය ගත කරපු අවස්ථාවනේ. උචලින්ද නාගදරණ අපි ගිය කාලේ. AMU රාජ් මේ ගීතය ගාවේ. රාජ් මාස්ටර්ත් ඒ වගේ තමයි මේ බෙති ගීත රසක් ගායනා කරන්නේ. අපි එහෙනම් කියලාමුද අපි ගීතය. කරුණාරත්න අබේසිංහ. උතුම් බුදුම් ත්‍රිලෝ නාවී බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරුමයි මේ පාලා සුවින් ඉන්නවා උතුම් බුදුම් ත්‍රිලෝ නාවී බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරුමයි මේ පාලා සුවින් ඉන්නවා आवे ओ गाला वर्षाव वेगें आवे ओ गाला वर्षाव वेगें ए वेले मुचलिंद नागराजयानन ए वेले मुचलिंद नागराजयानन इन्नाउ हिमि दक तिमि तिमि शीतलिन නුතිම වර්ෂාවෙන් බේරා දරන්නේ විලුවා ඉන්නව හිමි දැක තිමි තිමි සීතලෙන් නුතිම වර්ෂාවෙන් බේරා දරන්නේ විලුවා උතුම් බුදුම් ත්‍රිලෝ නාවේ බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරු මයි මේ පාලා සුවින් ඉන්නවා පැවුවෙලේ දක නාරජුන්දුන් පැවුවෙලේ දක නාරජුන්දුන් පැවුසනේ දක අප මුනිදානන් පැවුසනේ දක අප මුනිදානන් පිරුණා වූ අදවත මෛත්‍රිය පාවින් ඌවට අම්මා ධර්මයේ දෙසුවා පිරුණා වූ අදවත මෛත්‍රිය පාවින් ඌවට අම්මා ධර්මයේ දෙසුවා උතුම් බුදුම් ත්‍රිලෝ නාවේ බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරුමයි මේ පාලා සුවෙන් ඉන්නවා උතුම් බුදුම් ත්‍රිලෝ නාවේ බුද්ධා ලෝකේ පෑවා පිරුම් පිරුමයි මේ පාලා සුවෙන් ඉන්නවා මාස්ටර් දැන් අර ඔබේ ගීත කලාවේ ඇතම් ගීත තිබුණා මේ ගුවන්විදුලි නාලිකාවලින් ප්‍රචාරය වුණා. ඊට පස්සේ ඔබ ගැන හොයන්න පටන් ගත්තා. පස්සේ අර සෝෂල් මීඩියා ඔස්සේ යනකොට ඒක වැඩිපුර ග්‍රහණය කරගත්තු අවස්ථා තිබුණා. ඒ වගේ ගීතයක් තමයි අල්මාරිය. අල්මාරිය ගීතය ලියන්න හිතුනේ ඇයි? අල්මාරිය ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඒ කියන්නේ මෑත කාලේ අල්මාරි සින්දුව මේ හොඳටම මේ ප්‍රේක්ෂකයෝ අතර ගිය සින්දුවක්. මේ ගොඩක් ප්‍රේක්ෂකයෝ අතරට මේ ওই සින්දුවේ මේ මම මුල කතන්දරේ කියනනම් අපි ඉස්සර පෙඩිසිල මහත්තයාගේ පුතා ජනේෂ් සිල්ලා ඉන්නේ. ජනේෂ් සිල්ලා කොහොම හරි අපි හම්බුනේ මලගෙදරදී සෙට් වෙච්ච වෙලාවක තමයි හම්බුනේ. ඉතින් මට කිව්වා මචං මට සින්දුවක් ලියලා දියන්කෝ කියලා. ඉතින් කිව්වට පස්සේ මම මොකද හරි මට කියහක මොකද්ද ඔබට ඕනේ කියලා. ඊට පස්සේ එතන තිබුණා අල්මාරියක්. අල්මාරිය මේ තියෙන බං අල්මාරිය කියලා. ඊට පස්සේ දැන් ඕක අල්මාරිය ගැන මගේ ඔළුවේ තිබුණා. මම ඌට ඕක කියලා දැම්මම පස්සේ ඌ නැති කරගත්තා. ජනේෂ් සිල්ලා නැති කරගත්තා ඒ සින්දුව. කොලේ නැති කරගෙන මොකුත් නැහැ. ඊට පස්සේ කොහොම හරි අපේ ගෙදර වයිෆ්ලා ගෙදරක් තියෙනවා අල්මාරිය පත දඩාර අල්මාරියක් තියෙනවා. ඔය කතන්දරේ ඔක්කොම තියෙන්නේ ඒක ඇතුලේ තමයි. ඒකයි ඒ කියන්නේ ජනේෂ් ලියපු එක නෙවෙයි. දැන් ඊට පස්සේ අර මං ඒව දැන් උඹට මොකද්ද මෙලඩිය දාන්න ඕනේ. හරි බං අර තාත්තගේ සින්දුවක් තියෙන බං කකුලේ කොට කෙලින් යන්න බෑ කියලා. අන්න එක ඒ මෙලඩිය ටච් කරලා දියන්කෝ මට කියන්න ලේසියිනේ කියලා තමයි ඒ ළඟින් තමයි ඒක හැදෙන්නේ. ඒ තනුවට අනුව ලිව්වා. දැන් සාමාන්‍ය ගීත ලියන කොච්චර විතර වෙලා යනවා? දැන් මේ වගේ හාස්‍යෝත්පාදක ගීතයක් සමහර වෙලාවට ගොඩක් වෙලා යනවා, සමහර වෙලාවට අත්තරලා දානවා. ඒ වගේ තියෙනවා ඉතින්. දැන් ඔයාලට මම කියන මල්ලේ හොඳ උදාහරණයක් මායා ෆිල්ම් එකේ අන්තිම සින්දුව. කොසපතා? නෑ මායාගේ මේ ෆිල්ම් එකේ මායා චිත්‍රපටයේ අන්තිම සින්දුව මට ලියන්න ආවනේ. කොහොම හරි පුබුල් චතුරංග මට එව්වා මචං. වාචිතන්තස් මියුසික් කරේ මට එව්වා මචං. උඹ මචං හෙට 12 වෙනකොට මේ සින්දුව මට ලියලා ඕනේ ඉන්දියාව යන්න ඕනේ. මේ ඒක මෙල්ඩියත් එක්ක කිව්වේ වචන ටික දාලා තියන්. කොහොම හරි ඉතින් මං අහලා මේවා මෙල්ඩියත් තාලා ඉතින් ඊට පස්සේ දැන් මම දැන් 12ට හරින මට 11 මාට මට කෝල් එකක් එනවා. මචං උඹ අර සින්දුව ලියුවද? නෑ බං පොඩ්ඩක් හිටපොඩ කියලා. ඒ කියන්නේ 11 මාට තමයි සින්දුව ලියන්න පටන් ගත්තේ. 12ට එනකොට අරු එනවා ගෙනියන්නේ. ලිව්වා මොනද බෑබාගේ? ඒ බංගේ ලිව්වා. කතා බහට නතුරු ගීත බඩවත් වුණා. එහෙනම් දැන් අර අල්මාරියේ තියෙන දේවල් ඊට පස්සේ අල්මාරියට ඇත්තටම අර දැන් මේ කරන අවසානයේ පද පිළේ තියෙන කතාව ගොඩක් දුරට ගම්බද වෙනවා. ගම්බද වෙනවා. ඉතින් අර අපි ලියනකොට ඉතින් ඒවත් දානවනේ. ඉතින් ඒ කියන්නේ මාත් එක අත්දැකීම් ලැබලා තියෙනවා. අපිත් ඔය වගේ මාමා කෙනෙක් හිටියා. බීපුවාම උත්තර දකුණු මාරුන්නේ නැති මාමා කෙනෙක් හිටියා. ඒ මාමාගේ චරිතය තමයි මම අන්තිමට ගත්තේ. ඒ කියන්නේ දැන් මේ අර ඇත්තටම අර PVC නැති වෙනවද? මතු හිත පාලනය කරනවත් නෑ මෙහිමයි සමහරව එහෙම වෙන්නේ නැහැ. නෑ නින්දෙතුත් නෙමෙයි. ඉතින් අර පොඩි හිතුවක්කාරකමක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් මිනිහා කරපු වැරද්ද පිළිගන්න කැමති නැහැනේ. ඒ කියන්නේ මිනිහා දැන් හිතාගෙන ඉන්නේ මම එළිය දොර ඇරියා කියලානේ සාමාන්‍යයෙන්. එළිය දොර නෙමෙයි අරලා තින්නේ. නමුත් මේ මිනිස්සු කැමති නැහැ මේක මේ ආපහු හැරෙන්න කැමති නැහැ. අර ඒ වගේ චරිත තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගංගොල එහෙම ඉන්නවනේ. ඔව් මේ වගේ සිද්ධි අපි අහලා තියෙනවා. එහෙනම් අහලා බලන්න මේ ගීතය මේ කතාව ඔබත් විඳලා තියෙනවද කියලා. හොල්ලන්නට පෙරලන්නට ඕනදි තුන් දෙනෙක් නැදුන් මුරුත කොසුලි වල කළුවර කැටයමින් මගේ නෝනට දැවැද්දට දුන්න සීයා කෙනෙක් අල්මාරියක් නෙවෙයි මේක එහෙන් පිටින් ගියක් ඒයි අල්මාරියක් නෙවෙයි මේක එහෙන් පිටින් ගියක් කර බඩු රන්න බරන ලිය කියවිලි පිරිලා මගේ ඇඳුම් පැත්තක ගොඩ ගහලා කපුරු බෝල සෙවෙන්දරා මුල් තැන තැන තියලා කාවුන්ටයි දලියන්ටයි ඇතුලේ සීල් තියලා කොල්ලන්නට පෙරලන්නට ඕන දෙතුන් දෙනෙක් නැදුන් මුරුත කොසුලි වල කළුවර කැටයමින් මුදල් හදල් ඇඳුම් අස්සේ අල්මාරියේ ඇතුලේ හදිසියකට ගන්නත් බෑ යතුර හැට ඇතුලේ දිනකට ඈදි තුන් වරක් අරින වහන අතරේ මී පවුලක් පදිංචි විය කාටත් තොර රහසේ හොල්ලන්නට පෙරලන්නට ඕනද තුන් දෙනෙක් නැදුන් මුරුත කොසුලි වල කළුවර කැටයමින් ගොන්නක් බීගෙන විත් අපේ මාමා දිනක් දෙකොට ජාමේ දොට්ට පිලට යන්න හොය පෙදොරක් හන්දත් නෑ බුලන් කියමින් අල්මාරියේ දොරක් ඇරලා මිදුල කියලා හිතලා දැම්මා ජූ කඳක් කොල්ලන්නට පෙරලන්නට ඕනේ දෙතුන්
කළුවර කැටයමින් මගේ නෝනට දැවැද්දට දුන්න සීය කෙනෙක් අල්මරියක් නෙවෙයි මේක එහෙන් පිටින් ගියක් ඒයි අල්මරියක් නෙවෙයි මේක එහෙන් පිටින් ගියක් ඒයි අල්මරියක් නෙවෙයි මේක එහෙන් පිටින් ගියක් පිළිතුරු ගීත කලාවක් තියෙනවනේ අපිට. ඒ පිළිතුරු ගීත කලාවේ යනකොට දැන් එකම ගායන ශිල්පියෙක් තමන්ගේ මේ මුල් ගීතයක් ඒකේ පිළිතුරු ගීතයක් ගැයුවා නම් එතනත් අපි මාස්ටර්ගේ නම තියෙනවා. ඔව්. දැන් අර මේ එක වෙලාවක දේශපාලනය නිසා දුන්නේ තහංචියක්. හැබැයි ඒ තහංචියේ කලාවක් බිහි වුණා. එතනදී දුන්න ගීතයට ඊට පස්සේ දුන්න පිළිතුරක්. දැන් අපි එහෙමනම් ওই ගීත දෙක අහමු දෙකවරම. පුළුවන්. දැන් ඉතින් මඩ කලපේ පොඩි කඩයක් දාගෙන හිටියේ කාලය නැති වුණා අර යුද්ධය නිසා. සාමියාවනේ. සාමයාවට පස්සේ ආය ඒ අතීතයෙන් මතුවෙන්න පටන් ගත්තා. එහෙමනම් යුද්ධ කාලේ බැට කාපු විදිහත් ඊට පස්සේ සාමය නිසා ආපහු මුල පටන් ගත්ත විදිහත් ගීත දෙකම අහන්න. මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්නේ නැතුව අයියෝ මාව මැරෙන්නේ නැතුව මට ඉවසන්න වේ අනේ මල්ලිය සරස්වති නැතුව පොඹුලා සරස්වති නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්නේ නැතුව අයියෝ මාව මැරෙන්නේ නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්නේ නැතුව අයියෝ මාව මැරෙන්නේ නැතුව මට ඉවසන්න බෑ අනේ මල්ලියේ සරස්වති නැතුව පොඹුල සරස්වති නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්නේ නැතුව අයියෝ මාව මැරෙන්නේ නැතුව මඩ කලපේ පොඩි කඩයක් දාගෙන බිස්නස් එක මොඳට කරගෙන තන්තොසින් අපි සාමයෙන් හිටියා මල්ලිය ආමයිසර තන්තොසින් අපි සාමයෙන් හිටියා මල්ලිය ආමයිසර පාතාල් පත්තරේ පාතාල් පත්තරේ මල්ලිල දෙන්නයි ගෙදරට හිටියේ කොටියෝ අරන් ගියා නංගිලා කළ සිරමරේ අමුදාවෙන් අරන් ගියා බෝම්බ වෙදිලා අයියෝ බෝම්බ වෙදිලා අම්මයි අප්පයි සෙත පොජීඩා මගේ කඩවඩ සෙරම දඩවඩ ගාලා පොළවට පාතුණා අන්තිමේ අනාථ කඳුරේ ඉඳලා මෙහාට පාතුණා මඩ කලපේ පොඩි කඩයක් දාගෙන බිස්නස් එක මොදට කරගෙන තන්තොසින් අපි සාමයෙන් හිටියා මල්ලිය ආමයිසර තන්තොසින් අපි සාමයෙන් හිටියා මල්ලිය ආමයිසර පාතාල් පත්තරේ පාතාල් පත්තරේ මුට්ට කිලියෙන් ඉසගවසාගෙන ලටලොට ඉසේතියා මගේ සරස්වතියත් ඉස්සර කරගෙන ඔරෙන් එනකොට පෙනුපු ගමන් අමුදාවෙන් ගාලා පොම්බුල අරන් ගියා පෙනුපු ගමන් අමුදාවෙන් ගාලා පොම්බුල අරන් ගියා ඒ විතරක් නම් මද දුම්කල මිටියා තරන් ගියා අතපය කැඩිලා සැහෙන්න කාලය ඉස්පිරිතාලේ හිටියේ මම මෙරෙන්ඩ හැදුවා මෙරෙන්ඩ දුන්නේ ඒකයින මෙරීටි ජීවත් වෙන්නට විදියක් නෑ මට ඒකයි පාරට ආවේ බෝතල පත්තර ගන්න එනවා මම උතුරට යන තුරුවායි බෝතල පත්තර ගන්න එනවා මම උතුරට යන තුරුවායි මෝටාර් ගානවා ඊටිපොස් ගානවා ජුනි බොට්ටු පේන මල්ටිපරල් ගානවා ඒන් ගන්නකොට මේන් ගන්නවා බලන්න බයව ඒන් ගන්නකොට මේන් ගන්නවා බලන්න බයව උනුත් මෙරිනවා මුනුත් මෙරිනවා කනගාටු වෙනම් බෑ මේම මෙරිනකොට මේ ටික නම් මට නොකියම ඉඳලම බෑ සිංහය කොටි දාස් ගන්නක් මරුණට අලියට ගන්නක් නෑ සිංහය කොටි දාස් ගන්නක් මරුණට අලියට ගන්නක් නෑ මඩ කලපේ පොඩි කඩයක් දාගෙන බිස්නස් එක මොඳට කරගෙන තන්තොසින්
අපි සමයෙන් හිටියා මල්ලියේ වාම ඉස්සර සන්තෝෂෙන් අපි සමයෙන් හිටියා මල්ලියේ වාම ඉස්සර පොතාල් පත්තරේ පොතාල් පත්තරේ වසර ගණන කඩා පස්සේ මගේ හිත අරිතන්තෝසෙන් පිරුණා නංගිලා කළ මල්ලිල දකිනා නිතුතුඩු කඳුලෙල්ලෙලුණා සරස්වතී අත් එක්කලා ආයෙත් කෝවිල්ලන්නට ලැබෙනා සාමයේ සඳමල් ආසෙ පිපෙන කොට යුදගිනීමේට නෙවුණා මඩ කල්ලපුවේ පොඩි කඩයාත්තාගෙන බිස්නස් සේරම ආයෙත් කරගෙන තන්තෝසෙන් අපි සාමයෙන් ඉන්නම් මල්ලියේ ඉස්සර වාගෙම සන්තෝසෙන් අපි සාමයෙන් ඉන්නම් මල්ලියේ ඉස්සර වාගෙ පොතාල් පත්තරේ පොතාල් පත්තරේ කෙඩිච්චගේ දොර අදාගන්නමු අපේ අනාථ කඳවුරු වාලා වතු පිටි සේරම වගා කරමු යලි ආණ්ඩිලි දින්දිය ඇදලා කුරුල්ලෝ එවිතින් සින්දු කියනකොට ඒ ගහවැල දලු දමලා මාළුව ආයෙත් සින්දු කියාවි කලපුවේ ආයි නෙටවිලා මාළුව ආයෙත් සින්දු කියාවි කලපුවේ ආයි නෙටවිලා මඩ කලපේ පොඩි කඩේ අදාගෙන බිස්නස් සේරම ආයෙත් කරගෙන තන්තෝසින් අපි සාමයෙන් ඉන්නම් මල්ලියේ ඉස්සර වගේම සන්තෝසින් අපි සාමයෙන් ඉන්නම් මල්ලියේ ඉස්සර වගේ පොතාල් පත්තරේ පොතාල් පත්තරේ මල්ලිල දන්නේ මඩ ගලපුවේ සඳ පායනකොට හරි ආසයි ඒ සඳ වාන්න හොඳ නෑ ආයෙත් යුදගිනි දෙල්ලරිනාකයි ඊට මට කඩමට අරගල මොකටද ඉතුරු වෙන්නේ සිවුරේ නයි මේ සේරම කෙලි කෙලින්නේ ඔක්කොම මරණේ නතුරු විතරයි මේ සේරම කෙලි කෙලින්නේ ඔක්කොම මරණේ නතුරු විතරයි මඩ කලපේ පොඩි කඩේ අදාගෙන බිස්නස් සේරම ආයෙත් කරගෙන තන්තෝසෙන් අපි සාමයෙන් ඉන්නම් මල්ලියේ ඉස්සර වගේම සන්තෝසෙන් අපි සාමයෙන් ඉන්නම් මල්ලියේ ඉස්සර වගේ පොතාල් පත්තරේ පොතාල් පත්තරේ පොතාල් පත්තරේ පොතාල් පත්තරේ සිංහල සිනමාව පුංචි තිරය වේදිකාව ඉන් ඔබට ගීත කලාව තනු නිර්මාණය ගීපද රචනය සංගීත අධ්‍යක්ෂණය ගායනය මේ සියල්ල එකතු වෙච්ච මේ කලාකරුවෙක් විශ්වජිත් තඹගහවත්ත කියලා කියන්නේ. එතකොට පැතිකඩ කීපයක් ඔස්සේම සිය හැකියාව පෙන්වන කෙනෙක් නේ. ගීත කලාවේදී දැන් විශේෂ හැකියාවක් පෙන්වන ඔබතුමා. අපි දන්නවා දැන් අර දෙමළ ජනතාව වුණාට දැන් මේකේ කොටස් දෙකක් තියෙනවානේ. වතු දෙමළ ජනතාව සහ ඉන්දියා භාෂාවේ තියෙන දෙමළ ජනතාව. දැන් උතුරු නැගෙනහිර ඉන්නේ අර ඉන්දිය සම්භවය. හැබැයි කන්ද උඩට එනකොට ඒක ඉන්නේ වතු දෙමළ ජනතාව. එයාලගේ භාෂාවත් වෙනස්. ඒ භාෂාවන් දෙක ස්පර්ශ කරන්නේ ඔබ. ඔව් ඒ කියන්නේ අපේ ගමේ වටේම තියෙන වතුනේ. තේ වතු සහ රබර් වතු. ඒවා ඉන්න ඔය දෙමළ සහෝදරයෝ කියන්නේ දෙමළ සහෝදර අපිත් එක්ක හරි හිතවත්. අපේ ගෙවල් වල වැඩට අර එමි කියන්නේ උදව්වට එන්නෙත් ඒ අය. ඉතින් අපි ඔක්කොම දන්නවා. මේ අඳුරනවා. ඉතින් කිසිම වෙනසක් නැතුව අපි ඉතින් මේ කාලේ ගත කරා ඒ කාලේ. කාදම්බරීම ඉලක්ක කරන්න හිතුවේ ඇයි මේ ගීතය තුළ? දැන් කාදම්බරීගේ මේ හැසිරීම රටාව වෙනස් වෙනවනේ. ඒ කියන්නේ ওই චරිතය මම දැක්කා අපේ ගම් අපේ වතු තියෙන්නේ ඉතින්. ඒ වතු වල අපේ ඉස්කෝලේ මේ ඉස්කෝලේ තාවා. ඒ කියන්නේ ඔය ලයින් වල ඉන්න ගෑනුදරු ආවා ඉස්කෝලේ. ඒකේ ඉතින් අර හැට කන්න පේන මේ ළමයෙකුත් ආවා ඉතින් ඔය ආසේ. ඒ යාගේ නම කාදම්බරි. ඒක තමයි ඉතින් මට ඒකට සෝමසිරිත් එකතු කරගත්තා. ඔව්. දැන් සෝමසිරි හින්දා කාදම්බරි ලබා ගන්න ඒ කියන්නේ කාදම්බරිගේ මල්ලි කාදම්බරිගේ ලව් එක. ඒ කියන්නේ දෙන්නම දෙමළ අය. ඒ දෙමළ එයාට තමයි කාදම්බරි නැති උනේ. ඒකයි. දැන් මේ ප්‍රේමයේ විප්‍රයෝගය දෙමළ හිතවතෙක් කොහොමද විඳ දරාගන්නේ කියන එක තමයි අපි මේ කියන්න යන්නේ. එවනම් අහලා බලමු මේ කන්ද උඩරට දෙමළ ජනතාව වෙනුවෙන් ඒ ආభాෂය ගත්තු ගීතය. මට ගේනුවේ උපෙන්ඩ වැරි කාදම්බරින්ද මට පිරිමේ උපෙන්ඩ වැරි සෝමසිරින්ද
අට වසරක පෙම්පුරාණ මොහොතින් ගල් කරලා කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා බලන්න කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා මට ගේනුවේ උන් පැන්ඩ බැරි කාදම්බරි ඉඳ මට පිරිමේ උන් පැන්ඩ බැරි සෝමසිරි ඉඳ අට වසරක පෙම්පුරාණ මොහොතින් ගල් කරලා කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා බලන්න කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා පෙරියමලේ වේල් පොලේ මාලගත්තු වෙලේ කාදම්බරි මගේ ළඟින් ආලපෙවතාලේ අරක ඕන මේක ඕන කිව්වම නවතාලේ ඉතික් බරට අරන් දුන්නේ මං කාලතරාලේ බලන්න සෝමසිරි අරන් ගියා මගේ නෙවුන්ගාලේ මඩ ගේනුවේ උන් පැන්ඩ බැරි කාදම්බරි ඉඳ මට පිරිමේ උන් පැන්ඩ බැරි සෝමසිරි ඉඳ අට වසරක පෙම්පුරාණ මොහොතින් ගල් කරලා කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා බලන්න කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා සම්බාරු ඔත්ත එක්ක තොස වගේ හිටියා මශල වඩ උළුදු වඩ වාගේ ආලපේවා අපේ ප්‍රේමි සිනිමාවට රඝුවරන්නවා මගේ අදට සෝක දීලා සෝමෙට පෙම බෑවා කාදම්බරි මගේ අදට සෝක දීලා සෝමෙට පෙම බෑවා මට ගේනුවේ උන් පැන්ඩ බැරි කාදම්බරි ඉඳ මට පිරිමේ උන් පැන්ඩ බැරි සෝමසිරි ඉඳ අට වසරක පෙම්පුරාණ මොහොතින් ගල් කරලා කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා බලන්න කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා ටීමේකර් වෙලා සෝමේ අපේ වත්තට ආවා ඒ විදින් කාදම්බරි දෙකල බෙල් මේලුවා ಜಾති ભેද හොඳ නැ කියලා කාදම්බරි කිව්වා ආපහු දෙන්න මගේ ආලේ ගන්න කීයද ටීම කියලා කාදම්බරි ටටා කියලා කිව්වා එම කොහොමදප්පා ආදරේ ගාන කියන්නේ මට ගේන උන් පැන්ඩ බැරි කාදම්බරි ඉඳ මට පිරිමේ උන් පැන්ඩ බැරි සෝමසිරි ඉඳ අට වසරක පෙම්පුරාණ මොහොතින් ගල් කරලා කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා බලන්න කාදම්බරි ඔර රාසම සෝමසිරි වැඳලා එම කොහොමදප්පා ආදරේ ගාන කියන්නේ ආශිර්වාද ගීත කලාවට නව අර්ථකථනයක් දෙන්න අපිත් එක්ක වර්තමානයේ රජ වෙලා ඉන්න ඔබතුමන්ට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.